ආයිබෝවන් කාලෙකට පස්සේ එංගලන්තයේ අලුත් වීසා ඒ කියන්නේ අලුත් ජොබ්ස් වලට ලිස්ට් එකක් ඇවිල්ලා තියෙනවා. ඒ ලිස්ට් එක ඇත්තටම ස්කිල් වර්කර්ස් වීසා එලිජිබල් ඔකියුපේෂන්ස් කියලා. ඒ කෝඩ්ස් උත් එක්ක. කෝඩ්ස් තියෙනවා. මෙන්න මේ කෝඩ්ස් වලට කියලා. රැකියා 200ක් ඇවිල්ලා තියෙනවා. මේ මෙච්චර කාල තිබිච්ච නැති අලුත් જાතියේ රැකියාත් මේ ලිස්ට් එකේ තියෙනවා. හරි පුදුමයි. හැබැයි මට ලංකාවෙන් ඇප්ලයි කරන අය කියන දෙයක් තමයි බොහෝ දෙනෙක් කියලා තියෙනවා ඒගොල්ලන්ට ලංකාවෙන් ඇප්ලයි කරාට එංගලන්තේ රස්සා හම්බෙන්නේ නැහැ කියලා. හම්බ වෙනවා. හම්බෙච්ච අය ඉන්නවා. ගණනාවක් ඉන්නවා. මම දන්න ලෝයර්ස්ලා ලෝයර්ස්ලා තියෙනවා. ડોක්ටර්ස්ලා ලෝයර්ස්ලා නර්සස්ලා ඉන්ජිනියර්ස්ලා වෙන දේවල් මැනේජර්ස්ලා ඔය සුපර් මාකට් මැනේජර්ස්ලා ඒගොල්ලොත් ඉන්නවා. පොඩි සුපර් මාකට්ස් වල මැනේජර්ස්ලාත් ඉන්නවා ඇවිල්ලා. ලංකාවෙන් ඇප්ලයි කරාම හම්බ වෙනවා. ඒ හම්බ වෙන්නේ සමහර අය කනෙක්ෂන්ස් වලින් හම්බ වෙනවා ඒක වෙනම එකක්. සමහර අයට හම්බ වෙන්නේ හරීම සුදුසුකම් ඇතුව. ඒ කියන්නේ රැකියා ආයතනයෙන් ඒගොල්ලන් ඉන්ටර්විව් කළා. ඒගොල්ලන් කැමති නම් ඒගොල්ලන්ගේ රැකියාවට සුදුසුකම් තියෙනවා නම් එක්ස්පීරියන්ස් තියෙනවා නම් ඒගොල්ලෝ කැමති නම් කතා බහ කිරීම හරි නම් ඒගොල්ලන්ම බාර ගන්නවා. වීසා දෙනවා. ඇතුළට එන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක අවුරුදු 5කින් සෙටල්මන්ට් එක හම්බ වෙනවා. PR එක ලංකාව සමහර කියන්නේ PR කියලානේ. මේ කියන්නේ ILR කියලා PR එක හම්බ වෙනවා. ඉතින් එහෙම තියෙනවා. ඒකම දැන් නර්සස්ලට වෙච්ච අකරතැබ්බේ තියෙනවනේ. නර්සස්ලා නෙමෙයි කෙයා ගිවර්ස්ලට. කෙයා ගිවර්ස්ලට මෙහෙ එන්න එයාගේ ඩිපෙන්ඩන්ස්ලා අරගෙන එන්න තියෙන chance එක නැති කරා. ගිය අවුරුද්දේ. දැන් නැති කරලා තියෙන ඒගොල්ලන්ට තනියෙන් එන්න තියෙන chance එකක්. නමුත් ඒ chance එක තියෙන මෙන්න මෙහෙම. මෙහෙ කෙනෙක් නැත්තම් ඒ කෙයා ගිවර් ජොබ් එකට ඒ රැකියා ආයතනයට පුළුවන්. ඒ කෙයා හෝම් එකට පුළුවන් වෙන රටකින් කෙනෙක් ගෙන්නන්න. ඒකට ඒගොල්ලෝ ප්‍රූව් කරන්න ඕනේ මෙහෙ බැලුවා, හෙව්වා, මේකට අදාළ සුදුසුකම් තියෙන කෙනෙක් නැහැ, හම්බුන්නේ නැහැ. මෙන්න අපි පිට රටින් ගෙනද අපිට අදාළ ලංකාවනේ. ලංකාවෙන් කෙනෙක් ගේන්න පුළුවන්. හැබැයි මේ ස්කිල් මයිග්‍රේෂන් එකේදී මේ ස්කිල් මයිග්‍රේෂන් මේ අලුත් ලිස්ට් එක ජොබ් 200ක් විතර තියෙනවනේ. මේවා ගැන කියලා සමහර උත්සාහ කරයි ඔයගොල්ලන්ගෙන් සල්ලි ගන්න. මං කියන්නම් ඒක. මේ ඊයේ පෙරේදා මට පුද්ගලයව කතා කරන්න ඉන්නවා. ඊයේ පෙරේදා මම Facebook එකේ දැකපු දේවලුත් තියෙනවා. එක්කෙනෙක් තනි එක්කෙනෙක් ගෙවල් දෙන කෝටි 2ක් මෙහෙට එන්න. ඒ වෙද මහත්තයෙක්. ලංකාවේ කෝටි 2ක් ආදායමක් ගන්න වෙද මහත්තයෙක් මෙහෙ ඇවිල්ලා මොනවද කරන්නේ කියලා මට තේරෙන්නේ නැහැ ඇත්තටම. ඒ කෝටි 2ක් ගෙවලා ඒ කෝටි 2 වංචා කරලා තියෙනවා මෙහෙ. ඒක. තව 4 දිනෙකට කෝටි 2ක් වංචා කරලා තියෙනවා වෙනම. ඉතින් ඒ පරණ ඒවා. නමුත් මේ දිනපතා ඇති වෙනවා මේ ඊයේ පෙරේදා කෝටි 1කමාරක්. ලංකාවේ රුපියල් වලින් කෝටි 1 සමාන කෝටි 1කමාර කියලා කෝටි 1කමාර නෙමෙයි. එංගලන්තේ මුදල් වලින් 1,50,000. කෝටි 1කමාරට ගොඩක් වැඩි. 1,50,000. ලංකාවේ කෙනෙක්ට මෙහෙ ඉන්න කෙනෙක්ට ලංකාවෙන් ගෙවලා තියෙනවා. තව එකක් තියෙනවා. ඔය මේ ජොබ්ස් වලට ඇප්ලයි කරනකොට තමන් කල්පනා කරන්න ඕනේ. එහෙම නැත්නම් ජොබ්ස් මෙහි එංගලන්තේ එන්න හදනකොට තමන් කල්පනා කරනවා තමන්ට නිත්‍ය වශයෙන්ම මේ රැකියාව කිරීමේ සුසුකම තියෙනවා කියන එක. මේ ගාණාවක් ඇවිල්ලා ඉන්නවා තමන්ගේ රැකියාවට සුදුසුකම් නැති අය. ඒ කියන්නේ සල්ලි ගෙවලා නැති සර්ටිෆිකේට්ස් හදලා හොර සර්ටිෆිකේට්ස් හදලා එහෙම නැත්නම් වෙන නැති රැකියාවක් ක්‍රියේට් කරලා රැකියාවක් ඇති කරලා ඒ කම්පැනි එකෙන් ඔය ලංකාවේ කම්පැනිස් තියෙනවනේ මේ ඒවට ඇවිල්ලා තියෙනවා. ඉතින් තමන් කල්පනා කරන්න තමන් මේ ඇප්ලයි කරනකොට තමන් නියම සුදුසුකමට තියෙනවා. මොකද එහෙම වෙලා හදිස්සියවත් රස්සාව නැති වුණොත් වෙන රස්සාවල් ගන්න බෑ. ඒ කියන්නේ ඒ හා සමාන රස්සාවක් හම්බෙන්නේ නැහැ. මොකද සුදුසුකම් නැහැනේ. හරියට හරි සුදුසුකම් නැහැනේ. ඒක වෙන රස්සා කරගෙන ඉන්න බෑ. එහෙම ආපු පවුල් ගණනාවක් ලංකාවට ගිහිල්ලා තියෙනවා. මහත්ය විතරයි ඉතුරු වෙන්නේ සමහරලාට. ළමයිත් එක්ක නෝනයි ළමයි ගිහිල්ලා තියෙන මොකද කරගන්න බෑ මේ. ගෙවල් කුලිය ගෙවන්න බෑ. එදිනෙදා වියදම් ගෙවන්න බෑ. මේ රෝහල නිකන් කෙයා ගිවනන් රෝහල නිකන් තමයි. කෙයා ගිවස්ලක් ගිහින් තියෙනවා. ඒකම පහුගිය අවුරුදු 4 ඇතුළත ඇතිවෙච්ච කෙයා ගිවින් කම්පැනි කෙයා ගිවර් කම්පැනිස් 470ක් මෙහි ඉමිග්‍රේෂන් එකෙන් වහලා තියෙනවා. මොකද ඒගොල්ලන් බොරු වංචා සහගත විදිහට පිටරට වලින් මෙහෙට අය ගෙන්නපු නිසා. ඒ ගෙන්න පොයින්ට රැකියාවල් නැති නිසා. දෙන්න රැකියාවල් නැහැ. ඉතින් ඒ රැකියාවල් නැතිව අරගොල්ලෝ නන්නත්තාරේ වල තැන් තැන් කරන රස්සියාදි ගන්නකොට ඉමිග්‍රේෂන් එක දැනගන්නවා මේක.
එතකොට ඒ ආයතන 470ක් වහලම යවුන්නේ. එතකොට තමන්ට තියෙන සුදුසුකම අනුව රැකියාවකට එන්න. සුදුසුකම නැති රැකියාවකට සහතික හදලා එන එක තමන්ම අමාරු වැටෙන, තමන්ම බලය වැටෙන වැඩක් වෙනවා. ඒක පැහැදිලිවම වෙනවා. දැන් ඔය ඇවිල්ලා තියෙනවා සමහරු කම්පැනි වල මෙහෙ සුපර් මාකට්ස් වල මේවල 38700ක් පඩිය අවුරුද්දකට ලැබෙනවා කියලා කොළ හදාගෙන කරගෙන මෙහෙ ඈත් එකතු වෙලා ඒගොල්ලෝ පොඩි වංචාවට සම්බන්ධ වෙලා සල්ලිත් අරගෙන එහෙම ඇවිල්ලා තියෙනවා. ඒ ඇවිල්ලා තිබුණට ඒගොල්ලන්ට රස්සාව නැහැ. මොකද දැන්ට මතේ සුපර් මාකට් එකේ මැනේජර් කෙනෙක් ඉන්නවනේ. හරි. දැන් පැය 24ක් දුවන සුපර් මාකට් එකේ මැනේජර්ස්ලා ඉන්නවා. ඉන්දැද්දී අරට අමතරව එකක් ක්‍රියේට් කරලා තමයි ආව ගේන්නේ. ඉතින් රස්සාව නැහැ. එයාට සිද්ධ වෙනවා ඉතාමත් අඩු පඩියට. දැන් එංගලන්තේ අවම වැටුප පැයකට පවුන් 12 ගාණක්. පවුන් 12 ගාණක් ගෙවන්න ඕනේ අවම වැටුප. එහෙම අවම වැටුමක් නැතුව ඒගොල්ලන්ට වැඩ ගන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ පවුන් 7-8ට මම කතා කරලා තියෙනවා පවුන් 7යි ගෙවන්නේ කියලා. එහෙම කෙනෙක් වගේ පවුල යවනවා මම ලංකාවට ඉන්න බෑ. මෙහෙ ඉන්න විදියක් නෑ. මම පොඩි කාමරයක ෂෙයා කරගෙන ඉන්නවා කියලා කියනවා. ඉතින් ඇත්තට මේ දුක් විඳින්නේ ඇයිද? දුක් විඳින්නේ තේරුමක් නැතුව. හරි? එක විදිහකට. අනිත් එක දැන් මේ වගේ රස්සාවකට සල්ලි දෙන්න ඉස්සෙල්ලා සමහරු සල්ලි දැන් මේ රැකියාවල් එක්ක මිනිස්සු කියන්නේ ආවට යන්න බලමු. මොකද අසාධන ෆොටෝග්‍රැෆර්ස් තියෙනවා ආර්ට් ඩිරෙක්ටර් මම කියන්න ලිස්ට් එක තියෙනවා එක්තරා විදිහකට. ඒ වලට රැකියාවලට ලියුම් හදාගෙන කරගෙන ඩාන්සර්ස්ලා ඒව කරගෙන එන්න පුළුවන් කට්ටියට කැමති කට්ටියට සමහරු ඒ ඩොකියුමන්ට්ස් හදාවි. හදලා රස්සාවල් තියනවා කියලා ගෙන්නන්න උත්සාහ කරાવી. සල්ලිත් ඉල්ලාවි සල්ලිත් ඔයගොල්ලෝ දේවි. නමුත් ඇත්තටම සල්ලි දෙන්න ඉස්සෙල්ලා කල්පනා කරන්න මේක නිත්‍ය වශයෙන්ම මේක මේ රැකියාව තියෙන තැනක්ද එහෙම නැත්නම් මේ රැකියාව මට ගිහලා කරන්න පුළුවන් රැකියාවක්ද මේ රැකියාව මෙයා ඇත්තටම මට සපයයිද දෙයිද ආයතනයකින් තියෙද ඒව කල්පනා කරන්න. එහෙම නැතුව සල්ලි නම් ගෙවන්න එපා. හරි ගියාම ගෙවන ක්‍රමය කියලා එකක් තියෙනවනේ සාත්‍රකාරයන්ගේ එහෙම. අන්න ඒ වගේ හරි ගියාම ගෙවන ක්‍රමයකට යන්න. මොකද සල්ලි අරගෙන අමාරු වෙටිච්ච සල්ලි ගෙවලා අමාරු වෙටිච්ච අය ගණනක් ගන්න ගෙවුවට පස්සේ ගන්න හම්බෙන්නේ නැහැ. බොහෝ දුරට ගන්න බැරි වෙනවා. කොච්චර තර්ජනය කරත් මේ කරන් නඩු දාන. ඉතින් එංගලන්තේ නඩුවක් දානම් ඊට වැඩි වියදමක් යන ලොකු වියදමක්. ඉතින් ඕකට ලංකාවේ නඩුවට ලංකාවට තමයි යන්නේ. ඉතින් එහෙම නැත්නම් ඉතින් කරන්න වෙන්නේ මෙහි ආයතන වලට කම්ප්ලේන්ට් කරන එක විතරයි. පොලිසියට, ඉමිග්‍රේෂන් එකට, ටැක්ස් එකට ඒවට මේවට කම්ප්ලේන්ට් එකක් දාන්න වෙනවා. මෙන්න මෙයා මෙහෙම සල්ලි ගත්තා, මෙහෙම කරා, හල්තනේ ඉන්නේ කියලා ඒවා. ඉතින් ඔය උත්තර යන්නේ නැතුව තමන්ගේ සල්ලි ටික පරිස්සම් කරගන්න. සමහරු ඉතින් අතේ සල්ලි තියන අය හොඳට කරනවා. සමහරු ණයලා කරනවා. ඉඩකඩම් අම්මලාගෙන් හම්බෙච්ච ඉඩකඩම් විකුණලා ආපු අය ඉන්නවා. හරි අමාරු වැටිච්ච. කොයිතරම් දුකක්ද ඒක. එහෙම වෙනවා. ඉතින් ඒකත් කල්පනා කරන්න සෑහෙන්න. හරි? මේ ලිස්ට් එක මේ අලුතෙන් ආපු ජොබ් ලිස්ට් එක 200ක ඒවට අදාළ කම්පැනිස් තියෙනවා. එංගලන්තේ ස්පොන්සර්ෂිප් දෙන්න පුළුවන් කම්පැනිස් තියෙනවා. ඒ කම්පැනිස් වල ලිස්ට් එක මම ආණ්ඩුවේ ලිස්ට් එක මම මගේ පළවෙනි කමෙන්ට් එකේ දාන එක බලන්න. එතකොට ඔයගලන්ට පුළුවන් නම් ඇප්ලයි කරන්න. එහෙම නැත්නම් Google එකට ගිහලා Google සර්ච් කරලා හොයන්න මේ රැකියාවල් තියෙන්නේ මොන කම්පැනිස් වලින්ද කියලා බලන්න මේ කම්පැනි එකට ස්පොන්සර් කරන්න පුළුවන්ද කියලා තමන්ව කළා. එහෙම පුළුවන් නම් විතරක් ඇප්ලයි කරන්න. දැන් මම ඒ රැකියාවලින් සමහර ඒවා මම මෙතන කියන්නම්. මෙතන මේ පටන් ගන්නෙම chief executives and senior officials කියලා. ඒ කියන්නේ ඒ ලෙවල් එකේ කට්ටිය. එහෙම ඇවිල්ලා production managers තියෙනවා, financial managers ඉන්නවා, marketing, sales and advertising directors ඉන්නවා. advertising directors ඉන්නවා ලංකාවේ. ඒකත් පුළුවන් apply කරන්න. මෙහි තියෙන advertising firms වලට ඒ වගේ creative අය ලංකාවේ කොච්චර creative advertisers ලා ඉන්නවද? advertisers නෙමෙයි advertising creators ලා ඉන්නවද? ඒකත් පුළුවන්. IT sector එක තියෙනවා. IT directors ලා ඉන්නවා. හරි? security directors ලා එහෙම financial managers logistics එතකොට senior police officers අන්න chance පොලිසියට senior කියලා කියන්නේ તો ASP ළඟින් උඩායනේ පොදුට senior කියලා අදාළ වෙන්නේ DIGs ලා IG retired IGs ලාට වුණත් මම හිතන්නේ පුළුවන් මේ apply කරමු මේ retirement එක අවුරුදු 67 නේ ඒ හින්දා apply කරන්න පුළුවන් ඉතින් මේවට අදාළ වෙන්නේ සමහර retirement age එක එහෙම health services හරි managers and properties managers and proprietors hotel and accommodation managers ඒවත් ඉන්නවනේ අපි ඉන්න හොටෙල්ස් වල මැනේජර්ස්ලාට පුළුවන් ඇප්ලයි කරන්න ඒ විදිහට. එහෙම තියෙනවා travel agencies වල මැනේජර්ස්ලාට පුළුවන්. travel agencies, early education, child care services, transport managers,
එතකොට මම මේ අපිට hair dressing වන්න hair dressing and beauty salon managers ඒගොල්ලන්ට ඕනේ. ලංකාවේ ඉන්නවනේ hair beauty managers ලා. මෙහි ඉන්න salons වලට ඒගොල්ලන්ව හොයනවා ඇත්තටම. waste disposal ඒවත් තියෙන කුණු මේ dispose කිරීම. betting shop නමුත් එකක් මේ betting shop තියෙනනේ ඔය අස්සේ උපදින අස්සෙන්ට bet කරන එක. ඒ betting shops වලට ඉන්නන managers ලා මෙහි තියෙන ඒවට. higher services, right? Chemical scientists, biological scientists, physical scientists, civil engineers, civil engineers, building and building services, civil engineers, mechanical engineers, electrical engineers, electronics engineers, production engineers, aerospace engineer, aerospace කරපේකලන chance එකක් තියෙනවා. ඒවට නම් හුඟක් මම හිතන්නේ companies වලින් ලෝකෙ කොහෙන් හරි ගන්නවා හරියටම කරලා තියෙන අයව. engineers, IT managers, IT කට්ටියටත් හොඳයි. cyber security cyber security කියලා කියන්නේ හොඳ රස්සාවල් තියෙන හොඳ opportunities තියෙන මේ ආයිත් මේ section එකක් ඒක. ඒකත් ඉගෙන ගන්නත් හොඳ එකක් තමයි ඒක. හරි? web design, graphics, environment මම මේ හොයන්නේ medical practitioners එහෙම ඉන්නවා. අපි මේ dental practitioners, medical radiographers, paramedics. මම මේ දැක්කා ඊයේ පෙරේදා ambulance driver කෙනෙක්ට vacancy එකක් තිබුණා. එහෙම sponsored ambulance drivers ට. ඒකත් එක හොඳ එකක් ලංකාවට පුළුවන් නම් secondary education teaching එහෙමත් තියෙනවා. art, biology, chemistry, design ඒ කියන list එකක් තියෙනවා. ඒ කියන්නේ subjects teachers ට apply කරන්න පුළුවන්. primary education, teachers and teaching, head teachers and principals ට chance එකක් තියෙනවා. head teachers මෙහෙම කරන්න, education managers, barristers and judges and lawyers ට තියෙන එකක්. judges ට නෝ retire වෙනකොට හොඳ judges ට හොඳ ඒ කියන්නේ history එක හොඳ වෙන්න ඕනේ. ඉතින් අපි මම හිතන්නේ 99%ක්ම මේ judges ලා හොඳයි. ඉතින් ඒගොල්ලන්ගේ CV එකෙන් බැලුවහම බොහොම impressive ඒ නිසා ගන්න පුළුවන්. solicitors and lawyers, legal professionals, chartered accountants, certified accountants ඒවත් එහෙමයි. taxation experts අපේ ඉන්නවනේ ගොඩක්. මම කියන්නේ මේ list එක අපේ ලංකාවේ ඉන්න හුඟ දෙනෙකුට අදාළයි. ඒ නිසා list එක through කරලා මොකද මේ list එක මම දානවා comment එකේ දාලා ඒ list එකට අදාළ රස්සාවට apply කරන්න. තමන්ගේ CV එක හොඳට හදාගෙන පැහැදිලිවම architects, quantity surveys දැන් ඒක තියෙනවා මේකේ තියෙනවා jobs කොරියන් කියන්නේ dancers ලට, photographers ලට, comedians ලට. comedians ලා කියන්නේ මෙහි තියෙන companies ලංකාවේ වගේ නෙමෙයි. මෙහි ඒවා තියෙන්නේ companies වල. dancers ලා තියෙන්නේ company ට අදාළව. එහෙම නැත්නම් නාට්‍ය උනස් කරන්නේ companies වලින්. ඉතින් මේ company එකෙන් තමයි sponsor කරලා ගන්න ඒගොල්ලෝ. dancers ලා ගන්න ඒත් company එකෙන්. ඒ නිසා photographers ලා companies වලට ගන්න. තනියෙන් ඇවිල්ලා නෙමෙයි කරන්නේ. ලංකාවේ නම් photographers company වල ඉන්න company වලට ගන්න. නමුත් photographers ගාක් independent ඉන්නවා. නමුත් එහෙමයි තියෙන්නේ. ඉතින් ඔය list එකට පුළුවන් කෙනෙක් apply කරන්න. අත්‍යවශ්‍යයි. ඒක තමයි ඒ ගැන කියන්න තියෙන්නේ. ඒකම යුනිවර්සිටි වලට apply කරන්න ඉන්න ස්ටුඩන්ට්ස් ලට දැනටමත් ඒගොල්ලෝ තරවිදික ප්‍රමාද කාලෙක ඉන්නේ. කවුරු හරි එහෙම ඉන්නවා නම් ප්‍රමාද වෙච්ච කෙනෙක් හරි කැමති කෙනෙක් හරි ඉන්නවනේ apply කරන්න. මාව contact කරන්න. මම සම්බන්ධ වෙන යුනිවර්සිටිස් තියෙනවා. හොඳ යුනිවර්සිටිස් ගණනාවක්. ඒවට මේ සෙප්ටැම්බර් වලට උලම ඉන්ටේක් එකට ගන්න, ඇතුල් කරගන්න අවස්ථාව උදා කරගන්න පුළුවන්. ඉතින් සල්ලි තියෙනවා නම් ලෑස්ති නම් එන්න පුළුවන් නම් එන්න අවශ්‍ය නම් ඒගොල්ලන්ට ගල්ලා ඒ වීසත් කටයුතු කරන්න පුළුවන්. ඉතින් එහෙම එකකුත් මේ අවස්ථාවේ මම සඳහන් කරන්න ඕනේ. ඉතින් මේන්ලි සම්පූර්ණයෙන්ම තමන්ගේ අතේ තියෙන මේ රැකියාවල් හොයා ගැනීම කරන්න Google කරන්න නැත්නම් අර තියෙන ලිස්ට් එකට ගිහිල්ලා බලන්න. සල්ලි ගෙවීම නම් කරන්න එපා. රස්සාව හරියට යනකම්. මොකද කම්පැනිස් වලින් සල්ලි ගන්න ඕවා. සල්ලි ගන්නේ අතරමැදියෝනේ. අතරමැදියෝ ගන්නවා රස්සාවල් දෙන අය ඉන්නව අරගෙන. නැත්තේ නේ. බර ගානක් එහෙම ඉන්නවා අතරමැදියෝ දාලා. සමහර කම්පැනිස් වලින් අතරමැදියෝ දාලා ඉන්නවා. කම්පැනිස් වල මැනේජර්ලා සල්ලි හම්බ කරන්නේ. ඒකත් තියෙනවා. ඒකත් අපි දන්නවා. නමුත් වංචා සහගතව මිනිස්සුම වංචා කරන අය ගණනාවක් බිහි වෙලා ඉන්නවා. ඒ වලින් පරිස්සම් වෙන්න. ඉතින් මම තව මොන හරි හිටන් ඉඳ හම්බුණොත් මම ඉදිරිපත් කරන්නම්. නැවත හමු වෙනතුරු ආයුබෝවන්.
සබස්ක්‍රයිබ් කරන්න මේ channel එක. හරි ලයික් කරන්න යවන්න යාළුවන්ට ෂෙයා කරන්න යාළුවන් අතරේ. අපි නැවත හම්බෙමු. ස්තුතියි.